තමුන්නාසට මතකයි ඉස්සරම ගහපු එක තමයි උනුත් එකයි මුනුත් එකයි අපි ජවිපෙට කියලා. ඊළඟට මේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනිලා උන් ආණ්ඩුවක් හදන තැනකට මේ රටේ අවුරුදු 76ක් කැපකිරීම කරලා වැඩ කරපු නායකයෝ සියලු දෙනාම ඊටාම පල්ලෙහා තැනකට තල්ලු කරලා අවුරුදු 76ට කිසි දෙයක් කෙරුවේ නැහැ. අපි තමයි දැන් වැඩ කරන්න කියලා කතා කරගෙන ගියා. මේ යන්නේ ශාපලත් 78 වන අවුරුද්ද. මේ දෙවෙනි එක. කිසි වෙනසක් වෙලා නැහැ. මේ අය ආවේ මූලිකවම කාරණේ තමයි හොරකම, වංචාව, දූෂණය නැති කරන එක. අද මේ ආණ්ඩුව කරගෙන යන්නේ හොරකම, වංචාව, දූෂණය. තමුන්නාසා දන්නවා මුලින් ඉඳලා පටන් ගත්තෙන් පස්සේ කන්ටේනර් 323ක් පන්නපු ක්‍රියාවලිය හොරෙන් කරපු එකක්. ඒ කන්ටේනර් 23 තිබිච්ච දේවල් මොනවද කියලා අදවත් කවුරුත් දන්නේ නැහැ. එක කන්ටේනර් එක ගිය බඩු තොගය ගැන කවුරුත් දන්නේ නැහැ. ඒකේ වටිනාකම ගැන කවුරුත් දන්නේ නැහැ. අපි ඒ කාරක සභාව ඉන්න නිසා අපි දන්නවා කිසිම විටක මේ රේගුවේ තිබෙන නීතියට ඉහළින් ජනාධිපතියටවත් මුදල් නැමතියටවත් රේගු අධ්‍යක්ෂක ජනරාල්ටවත් යන්න බෑ. ඒ නිසා තිබෙන නීතියක් කඩ කරලා කැමති විදියට ඇමතිවරුන්ට මං අරෙන් කන්ටේනර් 200ක් ගියා, මෙහෙන් ගියා, ඔක්කොම ගියා 800ක් අපි ඇරියයි කියලා කියන්න කිසි නීතියක් ලංකාවේ නැහැ. ඒකට උත්තර දෙන්න ඒගොල්ලන්ට දැන් අනාගතයේ සිද්ධ වෙයි. ඊළඟට තමුන්නාසා දන්නවාද ගල් අඟුරු හොරකම පිළිබඳව? හොරකම සිද්ධ වන පාඩුව. තමුන්නාසා කෝටි ප්‍රකෝටි ගන්නක් මේ පක්ෂවලට ඒ සල්ලි ටික ගියා. ඊළඟට ඒකෙන් පස්සේ තමුන්නාසා දන්නවා තෙල් වලින් කරපු හොරකම් ටික තෙල් නැව් ගණනාවක් අපේ පිරණෝක මැතිතුමායකට තව කියයි. මට වෙලාවක් නැති නිසා මම ඒකට අවධානය යොමු කරන්නේ. විශාල හොරකමක්, අති විශාල හොරකමක් ඒක ඇතුලේ සිද්ධ වෙලා තිබෙනවා. ස්පොට් ටෙන්ඩර් ගහලා තියෙන්නේ ටර්ම් ටෙන්ඩර්ස් මාස 3ක 6ක අපේ හාමුදුරනේ තියෙනකොට ඒක පැත්තකට කරලා කැමති ගණන් වලට තෙල් ගත්තා. ඩොලර් 120ට මේ ලෝක වෙළඳපොලේ තියෙනකොට ඩොලර් 286ට 300ට නැව් පිටින් අරගත්ත කාලවකවානම් මේ පහුගිය කාලේ තිබුණේ. දැන් අද ඒක 83ට බෑලා තියෙන්නේ. හරිනම් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙනකොට මෙහෙ අඩු කරන්න ඕන අද ඒක වෙන්නේ නැහැ. තව සති දෙක තුනක් යනකොට මේ ජූනි මාසේ ඉවරනකොට IMF එකත් එක්ක තියෙන ගිවිසුම ඉවරනකොට මතක තියාගන්න නැවතත් තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒකට ලෑස්තිලා ඉන්නේ. විදුලි බිල වැඩි කරන්න කටයුතු කරන එකට ලෑස්තිලා ඉන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයක් තියෙන්නේ. හැම තැනකම හොරකම්. දැන් අපේ වේල් කුමාර මැතිතුමා කිව්වා විශේෂයෙන් මේ රටේ තියෙන දැවැන්තම වතු සමාගම් කඩලා කෑලි වලට කඩලා විකුණන තැනකට දැන් තල්ලු වෙලා තියෙනවා. දැන් මේ අපි දකින්නේ මොකද්ද? අපි හිටපු ආණ්ඩුවල මේ අත්අඩංගුවට ගැනීම මේ හිරකට යැවීම කරන්නේ භෞතික හොරකම් කිරීම සම්බන්ධව. අද මේ ආණ්ඩුව මොකද කරන්නේ? අද මේ ආණ්ඩුව ගහන්නේ අපේ කෝ වැලියුස් වලට. අපේ මේ රටේ ජාතීන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ අපේ සියලු දෙනාගේ අයිතීන් වලට මේ ගහන්නේ. මේගොල්ලෝ ආපු ගමන් ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගැහුවා. තාම මේ රටේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ. ජනතාව දන්නේ නැහැ ගහලා තියෙන ගිවිසුම් වල தත්ත්වය මොකද්ද කියලා. ඒ ගිවිසුම් වල ආරක්ෂක ගිවිසුම්, අනෙක් පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් ගිවිසුම්, අනෙක් පැත්තෙන් මේ රටේ දත්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම මේ තමුන්නාන්සලගේ අපේ දත්ත පද්ධතිය සම්පූර්ණයෙන් ඉන්දියාවට දෙන වැඩ පිළිලක් දැන් සකස් කරලා තියෙනවා. මේවට කතා කරපු අනුරාධපුර තමයි මේවා ගිහිල්ලා අත්සන් කෙරුවේ. අද ඊළඟට සෞඛ්‍ය සංජීවනී කියලා වැඩසටහනක් දැන් අත්සන් කරලා තියෙනවා. සෞඛ්‍ය සම්බන්ධව ඉන්දියාවේ තියෙන බාල බෙහෙත් ටික ලංකාවට කියන වැඩ පිළිල. කවුරුත් ඒකට කතා කරන්නේ නැහැ. අනාගතේ මතක තියාගන්න ඒකත් මේගොල්ලෝ ගෙනල්ලා තමයි නතර කරන්නේ. මේ ගහන්නේ අපේ කෝ වැලියුස් එකට කියලා මං කියව වෙන එකට නෙමෙයි. ආපු ගමන් මොකද්ද කරේ? ඉතිහාසය අපේ 10 වෙනි පන්තියේ තිබුණ අනිවාර්ය ඉගෙනීම දැන් නතර කරලා තියෙනවා. ඉතිහාසය ඉගෙන ගත්ත නැති මිනිහෙක්
ඒ කියන්නේ හිස් මිනිහෙක් බවට පත් කරන වැඩපිළිවෙලක්. ඒක සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා අපි හැම කෙනාම අපේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. ප්‍රංශේ පුරවැසි බව ලබන්න ප්‍රංශේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. ඒකට උත්තර ලියන්න ඕනේ. ඒ ඉතිහාසය අපෙන් සම්පූර්ණයෙන් ඉවත් කෙරුවා. ඊළඟට අපේ තිබිච්ච සිරිත් විරිත් සදාචාරය සම්පූර්ණයෙන් අවසන් කර දැනට තල්ලු කරලා තියෙනවා. මේ ගහන්නේ අපිට අවුරුදු 2600කට වැඩිය මේ රටේ රැකගත්ත සංස්කෘතිය ඉතිහාසය මේ අකු කාලා විනාශ කරන්න හදන්නේ. හොරකම තියෙන භෞතික භාණ්ඩයක් හොරකම් කරන එක. හැබැයි අපේ මේ තියෙන සදාචාරය සංස්කෘතිය අපේ තියෙන මේ සියලු දේවල් වලට අද පහර දෙන තැනකට තල්ලුලා තියෙනවා. අද අපේ බෞද්ධ ශාසනයට උදේ ඉඳන් රැ වෙනකල් ගහනවා. සිද්ධීන් 43යි දැනට තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව. ඕන තැනක ඒක සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවේ සිද්ධ වෙන ලක්ෂ ගණන් අපරාධ ඒ වගේ දේවල් හැම තැනකම වෙන්න පුළුවන්. මේ බෞද්ධ ශාසනයේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 42000ක් පුදුම අමාරුවකින් දාන වේල නැතුව රැකගෙන ඉන්න විහාරස්ථාන ටිකට අද ගහනවා මේ Facebook වල උදේ ඉඳන් රැ වෙනකල්. ගහලා මොකද කරන්න දන්නේ? රටේ බුද්ධ ධර්ම විනාශ කරන්න. අපේ මෞලවිතුමාලා බොහොම අමාරුවෙන් තමන්ගේ මේ පල්ලියක් හදාගෙන කොහොම හරි එකතු පාදා වෙලා සියලු දෙනා අමාරුවෙන් හදාගන්න ඒකට අද ගහනවා දිගහර නැතු. ඒක තමයි අද සිද්ධ වෙමින් තියෙන්නේ. ශාසනයට ගහලා ශාසනය විනාශ කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගහලා ඒක විනාශ කරන්න. අපේ තිබිච්ච සංස්කෘතිය සම්පූර්ණයෙන් විනාශ කරන දඬට දැන් තල්ලුලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මම අර කිව්වා භෞතික භාණ්ඩ හොරගම් කරන හොරකමට වඩා වැඩි හොරගමක් මේ රටේ අපේ භෞමික අඛණ්ඩතාවයට ගහලා තියෙනවා. අපේ ස්වෛරීත්වයට ගහලා තියෙනවා. දැන් මේ සලේගේ ක්‍රියාවලිය ගත්තයින් පස්සේ තමුන්නාස දන්නවා ඔහු අත්අඩංගුවට අරගෙන ඕගෙන් කඩෝත්තර අරගෙන ඔහු පාස්කු පාරේ සම්බන්ධ වැඩ කටයුතු කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. අපි අඬන්නෙත් නැහැ, කෙඳිරි ගන්නෙත් නැහැ. හැබැයි දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා සලේගේ කම්පියුටරේ තියෙන මුරපද ටික දීපන්. මේ මොකද්ද කියන්නේ? මේ ඉතිහාසයේ මේ යුද්ධය අවසන් කරනකොට මේ බුද්ධ්‍යංශයට ප්‍රධානියාගේ කම්පියුටර් එකේ තියෙන්න පුළුවන් මේ රටේ 2009 ඒ යුද්ධය අවසන් වෙනතුරු ගත්ත තමුන්නාසලා දන්නවා තමිල් චැනලොම මරා දාන්න ඒ ආපු බුද්ධි දොරතුරු ආවේ සලේගේ කම්පියුටරෙන්. ඒ ආපු දිගදුරු විහිදුම් බලකාවල් ගිහිල්ලා කරපු ක්‍රියාදාමය සිද්ධ කරුවේ එතනින්. හැබැයි ඒකට අත තියනවා කියන්නේ මතක තියාගන්න මේ රටේ සම්පූර්ණ මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච සියලු කාරණා ලෝකෙටම ඕපන් කරලා නැත්තම් විවෘත කරන වැඩ පිළිලා. මේක තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ වෙන එකක් නෙමෙයි. සලේගෙන් ඉල්ලනවා මුරපද ටික දීපම් මේක අරින්න ඕනේ අපිට කම්පියුටරේ. එයාගේ පුද්ගලික බුද්ධිය නෙමෙයි. මේ රටේ තොරතුරු ටික, රටේ බුද්ධි තොරතුරු ටික, රටේ ත්‍රස්තවාදයේ සම්බන්ධ තියෙන තොරතුරු ටික හෙට අනිද්දා වෙන්න තියෙන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව ඉතිහාසය කරපු බුද්ධි තොරතුරු ටික තමයි මේ රටේ විවෘත කරන්න හදන්නේ. ඒ නිසා අපි හොඳින් මතක තියාගන්න ඕනේ කාරණේ ඒකයි. මේ අය කරන්නේ අපේ සංස්කෘතිය සදාචාරය අපේ තිබිච්ච ඒ අන්‍යෝන්‍ය හැඟීම් ටික අපේ විනාශ කරන වැඩ පිළිලා. ඒකට අපි බය වෙන්න ඕනේ වෙන එකකට නෙමෙයි. ඒ නිසා මේ ආණ්ඩුව අපි දන්නවා වැඩ බැරි ආණ්ඩුවක් නෙමෙයි. වැඩ කරන්නත් බැරි ආණ්ඩුවක් විතරක් නෙමෙයි. කයිය ගහලා මහාචාර්යවරු ආචාර්යවරු රවටපු මේ රටේ තරුණ පරපුර තරුණ සහෝදරවරු විනාශ කරපු ආණ්ඩුවක්. අද මෙතන ඉන්න අපේ තරුණ සහෝදර විශාල සංඛ්‍යාවක්. මම ඔබට කියනවා ඉගෙන ගනිමු අපි. මොකද අපි ආවේගශීලීව වැඩ කරපු තරුණ පිරිසක් එදා අරගලේ සඳහා අපි සම්බන්ධ වුණා. අසාධාරණකම් සිද්ධ වුණා. අපි පාර්ලිමේන්තුවෙන් එළියට ආවා. පාර්ලිමේන්තුවේ අපි ආණ්ඩුව වලින් එළියට ඇවිල්ලා ඇමතිකම් දාලා එළියට ආවා. ඒ ආවේ වෙන හේතුවකට නෙමෙයි සාධාරණව මේක විශ්ල ගන්න. හැබැයි අද ඒක ඇතුලෙන් බලයට ආපු මේ ආණ්ඩුව කරමින් ඉන්නේ රටම විනාශ කරන දණකට මේ රට තල්ලු කරන එක. අද දිට්ඨ සුලිකුණාටු ගැන කිව්වා අපේ අනුරාධ ජයරත්න මැතිතුමා. අද උඩරට මැණිකෙත් නැහැ, ටිකිරි මැණිකෙත් නැහැ, මොන මැණිකේකවත් නැහැ. නුවරට ඇවිල්ලා බලන්න මැණිකල බලන්න ආපු ට්‍රේන් ටික ඔක්කොම කෝච්චි ටික නතර කරලා තියෙනවා.
හැබැයි මෙහෙ තමයි ඉන්නේ මහ ලොකුවට අර ප්‍රවාහන නියෝජ්‍ය ඇමතියා. දවස් 56න් සුනාමියේ කැඩුණු සියලු දේවල් අපි හැදුවා. අද මොකද වෙලා තියෙන්නේ? මාස 6යි 46000ක් තාම පාරවල් වල කූඩාරම් වල ඉන්න තැනකට මේක තල්ලු වෙලා තියෙනවා. ඒ වගේම දැන් අද බලන්න පොලිසිය වල තත්ත්වේ. පොලිසිය අතහැරලා දාලා යනවා 100,000 ගණන් අපේ පොලිස් නිලධාරීන්. හෙද සේවයේ විශාල අර්බුදයක්. අද හෙද සේවයට අවශ්‍ය කරන පිරිස නැතුව ඉස්පිරිතාල දවස ගානේ වැහිලා යන තැනකට පත් වෙලා තියෙනවා. පොලිසියට අද ගහලා තියෙන අලුත් චක්‍ර ලේඛනයක්. මොකද්ද චක්‍ර ලේඛනය? ඒක JVP චක්‍ර ලේඛනය 18/18. මොකද එකෙන් කියන්නේ? කිසියම් පුද්ගලයෙක් අලුතෙන් වාහනයක් ගත්තොත්, ඉඩමක් ගත්තොත්, නැත්නම් අල්ලපු යටේ තව බිස්නස් එකක් පටන් ගත්තොත් කෝල් එකක් ගහන්න ඕනේ. ඒ ගමේ ඉන්න JVP කාර්යය ගහපුවාම පොලිසියෙන් ඇවිල්ලා මොකද කරන්නේ? උඹ කොහොමද වාහනේ ගත්තේ? උඹ කොහොමද ඉඩම ගත්තේ? මේ ව්‍යාපාරය හැදුවේ කොහොමද? මේ රටේ මිනිස්සුන්ට දියුණු වෙන්න විදියක් නැහැ. මොකද තමුන්නාසයා දන්නවා මේ ගමක ඉන්න කුහකම මිනිහා තමයි JVP කාර්යය. ඌට හදලා තියෙන පනත තමයි නැත්තම් ගහලා තියෙන චක්කලේකනේ තමයි 18/18 කෝල් කරපුවා. දැන් මොකද කරන්නේ? අද පොලිසිය වල OIC මහතුරුන්ට වෙන වැඩක් නැහැ. හොරගම් ගැන, මංකොල්ල ගැන, මිනිමරුම් ගැන හොයන්න වෙලාවක් නැහැ. හොයන්න තියෙන්නේ මොකද්ද? අර තමන්ගේ පොලිස් බල ප්‍රදේශයේ වාහන ගත්ත මිනිහගේ වාහනේ ගත්තේ කොහොමද? අලුත් ව්‍යාපාරේ පටන් ගත්තේ කොහොමද? අලුතෙන් වැඩක් පටන් ගත්තා නම් ඒක කරේ කොහොමද? මෙතෙන්ට මේක වැටලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලා අපි ඔක්කොම එකතු වෙමු. මේ ක්‍රියාදාමය මේ වැඩපිළිවෙල අවිස්සාවෙන් පටන් ගත්ත ක්‍රියාදාමය අපි අද මහනුවරට අවිල්ලා තියෙනවා. අපි එතනින් ලබන මාසෙ වෙනකොට අපි ඒක කුර්රෑගලට ගෙනියනවා. රට වටේම ගෙනියනවා. මේ ආණ්ඩුවට අවුරුදු දෙක සපිරන සැප්තැම්බර් 21 මේ රටේ දැවැන්ත ජනගහනක් අපි එකතු කරලා ආණ්ඩු විරෝධය කුළු ගන්නලා රටම එකතැනට එකතු කරන වැඩේ අපි කරනවායි කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාට ජය වේවා. අපේ මේ වැඩ පිළිවෙලට හයිය දුන්න අනුරාධ ජයරත්න මහත්මයා ඇතුළු